මම මේ අනුරාධපුරේ පොඩි සෙමින එකක් කරනවා කියන එක අරහි අගවැදිත් දන්න ලෙවල් එකට කොහොමද නිවුස් එකේ එම්ෙන් විවිධාකාර මේවා මත ඇදගෙන ගිහිල්ලා තියෙනවා. ගුරුවරු දෙතුන් දෙනෙක් වගේ ඉඳලා තියෙනවා. ඒ වගේ මේ අනවශ්‍ය විදිහට අපේ වැඩවලට ඇඟිලි ගහන්න ආපු මිනිස්සු. අද වෙනකොට ඒ ඔක්කොම ඒ කාලේ ලෙජන්ඩ්ස්ලා. ඒ ඔක්කොම ඒ කාලේ ළමයි දහස් ගණන් වලට ගන්නපු ලෙජන්ඩ්ස්ලා. අද වෙනකොට මේ මිනිස්සු හාන්සි. අද වෙනකොට අමාරුවෙන් සමහර ළමයි 50කට 100කට ගන්නගෙන පණකට ගහගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ වැඩේ උනේ මේ විදිහටයි. දැන් අපිට අනුරාධපුරේ පැත්තෙන් ආපු ආරාධනාවක් මත අපි මේව සෙමින එකක් කරන්න ප්ලෑන් කරා. බොහොම කෙටි කාලයක් ඇතුළත. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නා විදිහ අපි කොහේ හරි පිට පළාතක සෙමින එකක් කරද්දි සතියක විතර ඉඳන් හැම පැත්තම අවුස්සලා කොහෙද මේ පාර කී අහලා පොඩි වෙනම විනෝදයක් අරගෙන ඊට පස්සේනේ අදාළ පැත්තක් එහෙම කියන්නේ මේක එකපාර මොකොත් නැහැ. අනුරාධපුරේ සෙමින එකක් කියලා කඩම්පාත් වුණාම එකක් නුනේ එකපාරම හරියට බලාගෙන හිටියා නම් සිද්ධිය. ඒක උනේ අර බොහොම කෙටි කාලීන ආරාධනාවක් මත මේ අපි එහෙම වැඩේ කරන්න ලෑස්ති කරගත්තා. ඒතර ඒක මේ අපිට හෝල් එකක් විදියට අනුරාධපුරේ සෙන්ට්‍රල් එකේ ඉස්කෝලේ හෝල් එකම ඒ වැඩේ සංවිධානය කරන්න බාරගත්ත අය හදලා දීලා තිබුණා. අපි ඊට සිකුරාදාවල් දෙකක් වගේ කලින් ගිහිල්ලා බැලුවත් එක බලලා. ඒ කියන්නේ දැන් කොහොමත් කොහේ අපි පන්තියක් කරත් අනිවාර්යෙන් හෝල් එක මදි වෙනවනේ. එතකොට හෝල් එක මදි වුණාම අපි ඒකට දාලා එක්ක වෙන හෝල් එකකට දාන්න හරි මොකක් හරි සැලැස්මක් හදන්න බෑ. මේ වෙනකන් අපි කොහොම කරේ පන්තිවල එතකොට එක ආයතනයක් කුරුණෑගල එකේම හෝල් මතක නැහැ කීයක්ද කියලා. පහ හරි හය හරි අපි කරා. හරි. ඒ කියන්නේ හැම පන්තිම ආයතනේ පුරවලා කරා. හැම එකම ප්‍රොජෙක්ටර්ස් දාලා එහෙම නේ කරේ. නුවර ලොකු හෝල් දෙකක් තියෙනවා. ඒ හින්දා ලොකුම හෝල් එකයි තව ඒකයි දාලා කරගන්න පුළුවන් වුණා. ඒරෙන්න මාතර කරා හෝල් දෙකක්. රත්නපුරේ කියන්නේ අපි මුලින්ම කරපු පිටස්තර දිස්ත්‍රික්කේ කරපු සෙමින එක. ඒක යන්දා එක හෝල් එකේ ෆුල් පැක් කරලා. ඒ කියන්නේ තව හෝල් එකක් තිබ්බේ නැහැ. ඒ කාලේ අපිට ප්‍රොජෙක්ටර්ස් ලයිට් නදන් අඳින්න එහෙම පහසුකම් තිබ්බෙත් නැහැ. බොහොම ප්‍රාථමික අවධිය 2022 හරි 3 හරි කොහොම කාලේ. අවුරුදු දෙක තුනකට කලින් ඉතින් කොහොමද පන්ති කරලා තියෙන්නේ අවුරුදු 6යි 7යි නේ මේ යන්නේ 7 වෙනි අවුරුද්දනේ. මේ කාලේ පොඩි තමයි. ඉතින් හරිද ඔය කියන කාලෙ. එතකොට මේ එහෙම තිබ්බෙත් නැහැ. ඒක එකක කරා. ඒරෙන්න අපි පිටස්තර දිස්ත්‍රික්කේ කරපු හැම එකම හෝල් දෙක කරමයි කරේ. ඒතකොට අපි සෙන්ට්‍රල් එකෙත් මේ වෙනම හෝල් එකට අමතරව දෙපැත්ත ඒ තියෙනවා සාමාන්‍ය පුටු දාලා ප්‍රොජෙක්ටර්ස් දාලා සවුන්ඩ් ලයින් ඇදලා එහෙම කරන්න වෙනම ප්ලෑන් එකක් හදලා වැඩේ සැලසුම් කරගෙන හිටියා. පස්සේ කොහොම හරි අපි මේක අර ඇඩ්වර්ටයිස් කරන එක පටන් ගත්තේ මම හිතන්නේ මීට සතියකට වගේ කලින් ඉඳන් ගිය සිකුරාදා වගේ ඉඳන්. ඒතර ඕකත් එක්ක ඉතින් අර ප්‍රාදේශීය මට්ටමේ ටියුෂන් ගුරුවරුන්ගේ වැඩේ සම්බන්ධ මොකක් හරි පොඩි විරුද්ධත්වයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඕක දැන් එයාලට කියන්න බෑනේ එපා කියලා. ඒගොල්ලෝ වෙන මොකක් හරි විදියකට ඕක උඩට දිගට මේ පැමිණිලි කරලා තියෙනවා. ඒක අන්තිමට එහෙම කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ අමාත්‍යාංශය කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේක අධ්‍යාපන ඇමති කියන්නේ ඉතින් අගමැතිතුමියමනේ හරිද එහාටත් ගියා කියලා තමයි කියන්නේ. ඒතර මේක මම මේ අනුරාධපුරේ පොඩි සෙමින එකක් කරනවා කියන එක අරහි අගමැතිත් දන්න ලෙවල් එකට කොහොමද නිවුස් එකේ එම්ෙන් විවිධාකාර මේවා මත ඇදගෙන ගිහිල්ලා තියෙනවා. මේ ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ගෙන් කතා කරලා අර එතන පැමිණිල්ල වෙලා තියෙන්නේ නෙමෙයි. ඒක තමයි මාරාදල් එකට ඒව ඇවිල්ලා සතුටු වෙන්න ඕන පැමිණිල්ල තිබිලා තියෙන්නේ. දැන් මම මේ සතිය දවසක ඉස්කෝලේ හෝල් එක අරගෙන කරනවලු ඉස්කෝල වෙලාවේ සෙමින එකක්. හරි. එතකොට ඒකට ඉස්කෝලේ 11 වසරේ ඉඳන් ළමයි දැන් යන්න ලෑස්ති වෙලාලු ඉන්නේ. සහ වටේ පිටේ ඉස්කෝලවලත් එහෙමලු. දැන් ඕකත් එක්ක ඔහොම නෝතින් ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ නොයා ඉස්කෝලේ වැඩ පාඩු කරගෙන මේකට ඇවිල්ලා ගියොත් එහෙම ඉස්කෝලවල එදා දවසේ වැට් එක අවුල් වෙනවා කියලා තමයි මුලින්ම කම්ප්ලේන්ට් එක ගිහලා දෙන්නේ. ඒක මරු මම ගෙනර දෙගෙන. ඒක මම දැකලා තියෙන සුන්දරම චෝදනාව. ඒ කියන්නේ දැන් මම ෆිල්ම් එකක් පෙන්වන්නවත් මැච් එකක් පෙන්වන්නවත් බිග් මැච් එකක් ගහලා පෙන්වන්නවත් නෙවෙයිනේ ළමයින් දෙන්න කියන්නේ. මමත් කෙමිස්ට්‍රි ගන්න දෙන්න කියන්නේ. ඒතර එහෙම ගිහිල්ලා සතිය දවසක එහෙම වෙලාවක කෙමිස්ට්‍රි ගන්න කිව්වම මුගුඩු ඉස්කෝලේ වැඩ ටික කඩා කප්පල් වෙලා එහෙම වෙන විදිහේ චෝදනාවක් නන්නේ. ඒක වෙනම හොයන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. ඒ මොකක්ද දේශ ඉන්නේ කියලා. කොහොම හරි මේ ඔක තමයි ගිහිල්ලා තිබු මුලින්ම චෝදනාව. පස්සේ අපි කතා කරගත්තා. ඔක ගිය සඳ අපිට ওই ප්‍රශ්නය අපි කතා කරගත්තා. හරි එහෙමනම් අපි සෙනසුනාද කරන්නම් ඉස්කෝලේ වෙලාවක් නෙවෙයිනේ කියලා. ඒකට ඒ කියන්නේ ඉසුරු පායට කතා කරලා මෙහි ඔය තියෙන ඉසුරු පාය එකෙන් සෑහෙන දේවල් ටිකක් මැනේජ් කරනවා. එහෙම කතා කරලා ඒගොල්ලෝ ඊට පස්සේ අහලා තිබුණා. එහෙම කමන්න දෙක නෑ. අපේ මැදිහත් වීමක් තිබුණේ නෑ. මොකද අපි සංවිධානය කරපු එකට වඩා ඒගොල්ලන්ගේ ආරාධනාවක් මත යම් පිරිසක් සංවිධානය කරන දෙයක් නේ. ඒතකොට ඒගොල්ලෝ ඒ හින්දා කතා කරලා තිබුණා මේ ඉසුරු පායට අරින් මෙන් එහෙමත් කතා කරලා මේකට අවසර ගන්න බලලා තිබ්බා. එතකොට සෙනසුනාද හා කියලා තිබ්බා. දැන් අඟහරුවාද විද්‍යාපීඨය හරි එහෙනම් සෙනසුනාද කරමු දවස වෙනස් වෙනවා. ඒ විදිහට වැඩේ කරන් යන් කියලා. ඊළඟට තමයි මේ සෙනසුරාදා ආය අඟහරුවාදා කතා කරලා මම හිතන ගවර්නර් හරි කවුරු හරි එහෙම කෙනෙක් කතා කරලා කියදෙබ්බා එහෙමත් එපා ඉස්කෝලේ එක කොහොමත් නැති වෙන විදිහට ඒක වැඩේ සම්පූර්ණයෙන් නතර කරන්න වගේ එකක් එක්ක ඒගොල්ලන්ට අවිල්ලා තිබුණා. අපිට ඉතින් එතකොට වෙන ශාලාවක් මේව කරගෙන කරන්න ඔය කාලේ මදින් ළමයි අපි ප්ලෑන් කරන්න ඕන වෙනම ගිහලා ළමයි මදි වුණාම ළමයි කොහෙද ළමයි මදි වුණාම නෙමෙයි හෝල් එක මදි වුණාම හරි ළමයි වැඩි වුණාම ළමයි කොහෙද තියෙන්නේ ඒවට ප්‍රොජෙක්ටර්ස් ලයින් අදින්නේ කොහමද සවුන්ඩ් ලයින් අදිනවා අපිට තියෙනවනේ අපිට ආවිනික ප්‍රශ්න සෙට් එකක් හරි. එතකොට මේ ඒකත් එක්ක ඒක කොහොමත් එහෙම හතියෙන් විතර කරන්න බැරිද? ඒ නිසා අපිට ඔය තියෙන කාල සීමාව තුළ කරන්න බෑ කියලා මම ඒක අඟහරුවාදා රෑ මිඩ්නයිට් සෙෂන් එකේදී කිව්වේ ඔෆිෂියලි මම දැනුවත් කිරීම කරා අපිට මේ සතියේ කරන්න වෙන්නේ අපි කොහොම හරි බලලා කොයි කාලෙද අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා කියන්න. ඒතර දැනටත් එහෙම නිශ්චිත දින නියමයක් මොකක්වත් නැහැ. මොකද ඕක දැන් ෆයිනල් පේපර්ස් පටන් ගත්ත දවස් ටික නිසා මේ ඊළඟ සතිය වගේ ඇතුළත කරන්නත් බෑ. ඒක ඇවිල්ලා වෙනම කලබලකාරී කාලයක් නේ මුලින්ම ෆයිනල් පේපර්ස් ලියවෙන සතිය දෙක කියලා කියන්නේ. ඒ නිසා කරනවා නම් මාස දෙක අග කිට්ටු කරලා වගේ තමයි ඔය වගේ දෙයක් ගැලපෙන්නේ. ඉතින් බලමු අපි කොයි වගේ කාලයකට මොකක් හරි කරන්න පුළුවන් වේද කියලා.
මේ ඔය විදිහේ දෙයක් තමයි උනේ. දැන් මම ඕක අර පහුගිය සතියේ ඕක ගැන වැඩි කතා කරන්න ගියේ නැත්තේ ඊට පස්සේ ළමයින් කියනවනේ වෛරයක් කර ප්‍රාදේශීය මට්ටමේ කියන්නේ මේ වැඩේ දැන් ළමයි අතරම දන්නවත් එක්ක ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් කොහොමද කින්නවන්ද කියලා. ඒතර මම ඕක තව අවුස්සන්න ගියොත් ඊට පස්සේ එහෙම මේ පැතිවල ගුරුරුත් එක්ක නිකන් වෛරයක් හදාගෙන يعني ප්‍රශ්න ඉතින් හරිද සහ අපිට එහෙම අනුරාධපුරයේ සෙමින එකක් කිරීම නොකිරීම මාර තීරණාත්මක නෑ ඉතින් ඇත්තට. මොකද මම අද තියරි පන්තියෙත් කිව්වේ අනුරාධපුරයේ වැඩිම ළමයි ගානක් සම්බන්ධ වෙන කෙමිස්ට්‍රි පන්තිය අපේ කෙමිස්ට්‍රි පන්තිය. හරි. ඒක ඕනෑම අනුරාධපුරයේ ගුරුවරයෙකුට නෑ මගේ එක කියලා අභියෝග කරන්න පුළුවන් ඈ. අනුරාධපුරයේ ටවුන් එකේ වැඩිම ළමයි ගානක් සම්බන්ධ වෙන කෙමිස්ට්‍රි පන්තිය අනුරාධපුරයේ පැත්තේ පන්තියක් කරන්න පය ගහලවත් නැති මගේ කෙමිස්ට්‍රි පන්තිය. හරි. ඉන්න මේ එතනින් එහාට ඒ ගුරුරුත් එක්ක අපි තරඟයකට ගිහිල්ලවත් වැඩක් නෑනේ. අපි තෝරගන්න ඕනේ අපේ මට්ටමට ගැලපෙන මනුස්සයෙක් වෙන්න තරඟ කරන්න කියලා. ඉතින් අරමුණාට පස්සේ මම කොහොමද ළමයි රෙද්දක් අතගෙන මේ වගේ මනුස්සෙක් කම්පිටිෂන් එකක් තියෙනවා කියලාවත් කියන්නේ. හරි. ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි අසරණයි. ඉතින් අපිට කටවහගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. අපිට දෙක වසරේ ළමයෙක් ගේම් ඉල්ලගෙන ආවම ඕගොල්ලෝ 13 වසරේ වෙලා වාගින් ඇයි දෙක වසරේ පොඩි එකා මොකද ගහනවා වගේ එහෙම යන්නේ නැහැ නේ. ඔව් ඒක තමයි බලන්නකො හරි අපි එන්නේ නැහැ ඔයාලගේ පන්තිවට ඕගොල්ලෝ කරගෙන යන්න කියලා. පාඩු ඉන්න එකනේ කරන්නේ. ඉතින් ඒකත් ඒ වගේ එකක්. ඒතකොට ඒ වගේ තැන්වලදී අපිට යන එක අපේ තත්ත්වෙට හරි නෑ. හරිද? ඒ නිසා අපි කියන එකට හරි ප්‍රශ්නයක් නෑ. අපිට ඕමනාවක් නෑ. මම මේ දැන් බලලා බැලුවා මේ ගිය අවුරුද්දේ 2024 අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ පළවෙනි 20න් 8ක් ඉන්නවා අපේ පන්ති ළමයි. මට නම් වශයෙන් කියනවා 20න් 8ක් 8න් 6ක් සෙන්ට්‍රල් එකේ අනුරාධපුර සෙන්ට්‍රල් එකේ. මේක ඇත්තටම මේ සෙන්ට්‍රල් එකෙන් වෙනම කරන්න ගියපු සෙමිනේකුත් නෙමෙයි ඈ. මේකට තව ඉස්කෝල වල තෙන්න ගියපර ඉස්කෝලේ හෝල් එක අපි ගත්තා විතරයි. නැතුව මේ ඉස්කෝලේ වැඩක් අපි කරන්න ගියන්නේ නෙවෙයි. ඒකට ඉස්කෝලෙන් සහයෝගයක් වශයෙන් හෝල් එක දීලා තිබුණා. ඉතින් ඒකට අදාළ යම් ගෙවීමක් යටතේ දීලා තිබුණා. එහෙම තමයි වැඩේ යන්න කියලා තිබුණේ. නමුත් ඉතින් අර නැද්ද ඉතින් ඔය වගේ එකක් කරන්න ගියා එහෙමනේ. ඒක හින්දා තමයි වැඩේ උනේ මේ. ඒකෙන් මේකෙන් අර පාඩුවක් කියලා වුණා නම් උනේ. ඒ කියන්නේ ඇත්තම කතන්දරේ මේ අපිට ඕකෙන් හම්බෙනවා නම් හම්බෙන්නේ පොඩි ප්‍රචාරණ වාසියක් විතරනේ. ඒක අපිට හම්බෙලා ඉවරයි නැත්තම. දැන් මේක උනේ නැහැ කිව්වම මේක ඊට වඩා තව කතා බහට ලක් වෙලා ඒ හම්බෙන්න ඕන ප්‍රචාරණ ඇල්ලත් හම්බෙලා ඉවරයි ඉතින් ඇත්තම. අර නැති වෙන්නේ එකක් අපි අර ඕගොල්ලන්ට thank you card ටියුට්ට නම් මම ඒවට කියපු යම් වියදමක් තියෙන. يعني ඒ දේවල් ටික කල්ලාතෝ print කරලා ලෑස්ති කරගෙන තියෙනවා. අපි මොකෝ හරි පිට පළාතක ගිහිල්ලා එහෙම සෙමින එකක් කරාම ළමයින්ට පොඩි දේවල් ටිකක් අපි දෙන්න ලෑස්ති කරගන්න ඕනේ. ඒක මීට කලින් අපි කරලා දෙන හැම පැත්තකටම මේ හම්බෙලා තියෙන මොකක් හරි එක. අර ඒවට කියපු වියදමක් අර හැම්මෙන් තියෙනවා. ඒවන ඉතින් කරන දවසක දෙන්න බැරිය. හරි. මේ ඊට පස්සේ ඒ අර මම ඉතින් අර ළමයින්ගේ බලාපොරොත්තු කඩවීම වගේ එකක් සහ ඒ වැඩේ සංවිධානය කරන්න මහන්සි වෙච්ච පිරිසේ මහන්සි අපරාධය වගේ එකක් උදි ওই වගේ දේවල් ටිකක් තමයි මේකෙන් හානියක් විදිහට උනේ. එහෙම දේවත් වෙන්නත් ඕන සහ අර එකක් කියන්නම් අර මීට කලින් ඔය වගේ අපේ වැඩවලට බාධා කරපු ගුරුවරු ඉඳලා තියෙනවා. හරිද? ඒ තැන්වලදී සමහරක් තැන්වල අපි ඒවට ප්‍රතිචාර දක්වන්න තෝරගෙන තියෙනවා. මෙතනදී මම පර්සනලි ගුරුවරයෙක් හෝ දෙන්නෙක් වශයෙන් ඒකට ප්‍රතිචාර දක්වන්න තෝරගන්න ඒගොල්ලෝ මගේ தත්ත්වයට මදි හින්දා මේ හැබැයි ඔය සමස්ත සිද්ධිදාමයට මම ප්‍රතිචාරයක් දක්වනවා මගෙන් රිටර්න් එකක් හම්බෙනවා ඒව අපි කොයි වෙලාවකත් අර සාමාන්‍ය මිනිස්සු වගේ කලබලලා කෑ ගහවර ඒ කොහොමද එහෙම අපි යන්නේ අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවා මීට කලින් ටියුෂන් ඉතිහාසය ඔයගොල්ලෝ මම හැදෙන කාල සීමාව තුළ ඔය වගේ යම් බාධා කරපු ගුරුවරු අපිට ඉඳලා තියෙනවා හම්බෙලා තියෙනවා ඒ ගුරුවරු දෙතුන් දෙනෙක් වගේ ඉඳලා තියෙනවා ඒ වගේ මේ අනවශ්‍ය විදිහට අපේ වැඩවලට ඇඟිලි ගහන්න ආපු මිනිස්සු අද වෙනකොට ඒ ඔක්කොම ඒ කාලේ ලෙජන්ඩ්ස්ලා ඒ ඔක්කොම ඒ කාලේ ළමයි දාස් ගණන් වලට උගන්වපු ලෙජන්ඩ්ස්ලා අද වෙනකොට මේ මිනිස්සු හාන්සි අද වෙනකොට අමාරුවෙන් සමහරු ළමයි 50කට 100කට උගන්වගෙන පණකට ගහ ගන්න උත්සාහ කරනවා සමහරු නෑ ටියුෂන් වල සමහරු ඉන්නවා අපි දන්නේ නෑ ඒක මොකද දන්නේ වෙලා තියෙන ඒ වගේ මට්ටමට නන්නත්තර වෙලා ගිහිල්ලා තියෙනවා. හරිද? මේ මම කියන්නේ මගේ වයස අවුරුදු 22 23 24 කාලේ කියන දැන් මම ඊට වඩා ලොකුයි. සහ දැන් මට කරන්න පුළුවන් පොටෙන්ෂල් එක ඊට වඩා බොහොම වැඩි. ඒ නිසා අනුරාධපුරේ ළමයි මතක තියාගන්න මේ කියන කාරණාව නුදුරේදී යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. යම් කිසි ප්‍රතිචාරයක් දක්වනවා. එතකොට ඒ ප්‍රතිචාරය රිදෙයි. එදාට ඉතින් අඬන්න තියාගන්න එපා. හරිද? ඔය කරපු කියපුවා තමයි අනිත් පැත්තට එන්නේ. එදාට ඉදිරි ගන්න තියාගන්න එපා. ඒන ප්‍රතිචාර ටිකක් සැරවෙයි. ඒකට රිදෙයි. එදාට අඬන්න මැසිරුණ ගන්න තියාගන්න එපා කරපුවා තමයි අනිත් පැත්තට එන්නේ.